ලකී ස්කූප් එකට ෆේස් ෂීට් මාස්ක් එක ඇඩ් වුණාට පස්සේ කොහොමද ඒක යූස් කරන්න කියලා තමයි ගොඩක් අය මගෙන් අහන්නේ. ඉතින් ඔන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ගොඩක් අය තව ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලටත් උත්තර මම ඉක්මනට වීඩියෝස් වලින් අරගෙන එන්නම්. ඉතින් ෆේස් ෂීට් මාස්ක් එක ඒ පැකට් එක පිටිපස්සේ පොඩි සඳහනකුත් දාලා තියෙනවා. ඒක යූස් කරන්න ඕනේ කොහොමද? කොයි වගේ කාලයක් ඉන්න ඕනද? ඒක ෆේස් එකට දාලා එහෙම පොඩි අවබෝධයක් ගන්න පුළුවන් විදියට පොඩි සටහනක් දාලා තියෙනවා. උදේට දවල්ට රෑට මේ වගේ දවසේ ඕනෑම වෙලාවක යූස් කරන්න පුළුවන්. ඉතින් මම නම් කියනවා උදේට දවල්ට අපි එකම තැනක ඉන්නවා අඩුයිනේ. ඒ හින්දා රෑට රාත්‍රී සත්කාරකයක් විදිහට ෂීට් මාස්ක් එකක් මූණට ඇප්ලයි කරනවා නම් හොඳයි කියලා. මුලින්ම මූණ හොඳට පිරිසිදු කරගන්න ඕන. ඉතින් මේ පැකට් එක ඇතුලේ තියෙන්නේ සීරම් එකක් ඇබ්සෝඩ් කරපු ටිෂු එකක් වගේ එකක්. ඒක අරගෙන අපේ මූණට හොඳට සෙට් වෙන විදිහට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක දාපුවාම අර තැන් තැන් වලින් ඉස්සිලා එයා බබල්ස් වගේ මතුවලා වගේ තියෙනවා. ඒක අපිට ඕනනම් ජෙල් රෝල් එකක් වගේ යූස් කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒකක් ඕනේ නැහැ. අපේ අත් දෙකෙන් හොඳට මසාජ් කරලා අර මූණ පුරා පැතිරලා යන විදිහට මේ සීරම් එක ඇබ්සෝඩ් කරපු ටිෂු එක මූණට දාගන්න තමයි තියෙන්නේ. විනාඩි 20ක් විතර ওই විදිහට තියලා ටිෂු එක ෆේස් එකෙන් අයින් කරලා ඒකේ තියෙන ඉතුරු සීරම් ටික අත්වල කකුල් වල ගාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අත් දෙකෙන් හොඳට මූණ මසාජ් කරගන්නවා. පැකට් එකේ තියෙනවා ඉතුරු වෙලා සීරම් ටිකත් ඒවත් අපේ බෙල්ලේ අත්වල එහෙම ගාගන්නවා. ඉතින් ඉතුරු වෙලා තියෙන සීරම් ටිකත් විසි කරන එක ලොකු අපරාධයක් වගේ තමයි. ඔන්න ඔය විදිහට තමයි ෂීට් මාස්ක් එකක් යූස් කරන්නේ. ඇත්තටම මේක තෙරපි එකක් වගේ. මොකද මේ අපිට රිලැක්ස් එකේ පොඩි වෙලාවක් ඉන්න පුළුවන් ඇලර්ට් එකක් දාගෙන. ඉතින් එහෙනම් ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යමු.